ඉතින් මමත් ටෙමු එකෙන් ඕඩර් එකක් දැම්ම මෙච්චර කල් වීඩියෝස් බල අන්බොක්සින් වීඩියෝස් බල දැම්මා. හැබැයි අනිත් අය කිව්වට දවස් 5ක් යද්දි ඕඩර් එක එනවා කිව්වට මට දවස් 13ක් ගියා. මට හෙට තමයි ලාස්ට් ඩේට් එක දීලා තිබ්බේ. අද මට ආවා. ඉතින් මම මේක අන්බොක්ස් කරලා වීඩියෝ එකක් කර හිටියේ. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් නැතුව ඒක සේව් වුණේ නැහැ. ඉතින් මම දැන් ඊටු ටික ඔක්කොම ටික පෙන්නන්නම් එකින් එක. මම මේ ප්‍රයිස් ටික බලලා මේක පෝස් කර එකින් එක පෙන්නන්නම්. මෙන්න මේක ප්ලේට්ස් රැක් එකක්. මේක අර සිංක් එක ළඟින් පිඟන් හොදලා අපිට වේලෙන්න රැක් එකක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක 1100කට වඩා අඩු ගාණක් වුණේ 1000 ගාණක්. මේක ඉතින් මෙටල් වලින් තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි පාවිච්චි කරලා බලන්න වෙනවා මේක කොහොමද මේකෙන් හොඳට පිඟන් ටික පරිස්සමෙන් තියාගන්න පුළුවන්ද කියලා. ඊළඟට ඒක මම අයිටම්ස් 11ක් ඕඩර් කරා. මෙන්න මේක ගොඩක් අය කියලා තියෙනවා මේකප් බඩු හොඳයි කියලා. ටෙමු එකේ මාත් හිතනවා හොඳයි කියලා. ඉතින් මම ඕඩර් කරා මේකප් දේවල් දෙකක් විතර. මේක ජෙල් එකක්, අයිබ්‍රෝ ජෙල් එකක්. ගොඩක් අය මේ අයිබ්‍රෝ ජෙල් එක ඕඩර් කරලා තිබ්බා. මේක ඇත්තටම බලමු හොඳයිද කියලා. මේක හැබැයි ජෙල් එකක් කිව්වට මේ ඇතුලේ තියෙන එක නිකන් ලික්විඩ් එකක් වගේ. ගොඩක් එනවා මේ බ්‍රෂ් එකත් එක්කම තමයි එන්නේ. බලමු මේක කොහොමද කියලා. කොහොමද හොඳයිද? හොඳයිනේ. ඒක අනිත් පැත්තකට වඩා ඉස්සිලා පේනවා හැබැයි. හොඳයි ළමයි. ඒක හොඳයි. අවුලක් නැහැ. ඒකට ඊට පස්සේ මේක උනේ ඉන්න මම බලලා කියන්න නෑ කමන්නේ. මේකේ ප්‍රයිස් එක ඊළඟට මෙන්න මේක වොෂරූම් එකට දාන ස්ලිපර්ස් දෙකක් ලස්සනයි. මංගාව වොෂරූම් එකට දාන ස්ලිපර්ස් සුදු පාට දෙකක් තිබ්බා. ඒක ගොඩක් තින් ජරාගෙන ඉන්න මම මේ කලර්ස් වලින් පින්ක් කලර් එකෙන් දෙකක් ඕඩර් කරා. මේක උනේ 650ක් වගේ 640 ගාණක් වගේ ගාණක් උනේ. මේක ප්‍රශ්නයක් නෑ. ඉතින් ගොඩක් කල් යූස් කරන්න බෑ මේක ඒ ගාණට. හැබැයි ඉතින් ලස්සනට තියෙනවා. නේල් සෙට් එක මේක 198ක් වගේ ඒ වගේ ගාණක් උනේ. මේක ළමයි මේ එද්දිමත් එකක් කැඩිලා මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මේක. ඊළඟ එක මේක ළමයි. මේකේ මෙන්න මේ මස්කාරා එකයි අයිලයිනර් එකයි තිබ්බා. මස්කාරා එක මම පොඩ්ඩක් ගාලා බැලුවා. මස්කාරා එක හොඳයි. හොඳට දිනනවා ළමයි මස්කාරා එක. මස්කාරා එක හොඳට තියෙනවා. අයිලයිනර් එක අතේ මම ඇඳලා බැලුවා. අයිලයිනර් එකත් ප්‍රශ්න නැහැ හොඳට තියෙනවා. ඉතින් මේකප් බලු ඇත්තටම හොඳයි. ඊළඟට මේක
මේක මේ ජුවලරි දාන එක. මේක තුනේ අර මස්කාරෙක උනේ 500 ගාණක්. මේක උනේ පොඩකින් මම බලලා කියන්නම්. මේක උනේ ළමයි 261යි. මේක මේ අර ජුවලරි දාලා තියෙන එකක්. ජුවලරි එහෙම මේ හැටලෙනවට ඒකත් ඊට පස්සේ මේ charge එක මම ඕඩර් කරේ. මගේ charge එක මේ damage වෙලා තියෙන වැඩ කරන්න. ඉතින් මේ charge එක iPhone වලට use කරන්න පුළුවන් charge එකක්. ඉතින් මම මේක මම දැම්මේ 1000 ගානකට. හැබැයි දැන් මේකේ price එක 2000 ගානක් වෙනවා. මේකේ type C cable එකක් එක්ක එන්නේ. ඉතින් මගාව iPhone එකට cable එකක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ අපිට free of charge type C cable එකක් එක්ක එවන්නේ. ඒක වැඩ කරනවද කියලා බලලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ මම ඕඩර් කරා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මෙන්න මේ watch එක. මේ watch එක උනේ 600 ගාණක් වගේ. හැබැයි ඒක හොඳට තියෙනවා. මේ දවස්වල මම maternity leave no pay හිටියේ හින්දා මගේ ළඟ ඉතින් ලොකු තෑගි දෙන්න සල්ලි නැහැ. ඉතින් මම Temu එකනුත් ඕඩර් එකක් දාලා දෙකම shape කරගන්න මම මේක ඕඩර් කළා Temu එකෙන්. ඊට පස්සේ මම මේකත් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට හස්බන්ඩ්ට ඕඩර් කරපු එකක්. මෙන්න මේක drive safe I love you කියලා තියෙනවා. මෙන්න මේක උනේ දැන් මේක 250යි පෙන්නන්නේ. මං හිතන්නේ මට හරියට මතක නැහැ. ඒ ගාණ හරි ඊට අඩු ගාණක් හරි තමයි මේක උනේ key tag එක. ඊට පස්සේ මෙන්න මේ t-shirt එකත් ඕඩර් කරා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට. එතකොට මේකේ මැටීරියල් එක මෙන්න මේ වගේ එකක්. මේක යාට මම හිතනවා ක්‍රිකට් ප්‍රැක්ටිස් අඳින්න පුළුවන් විදිහේ එකක් වෙන්න ඕනේ. මේක මම ඕඩර් කරේ 1000 ගානට. හැබැයි දැන් මේක නැහැ. ඊට පස්සේ මෙන්න මේක මට ඕඩර් කරපු මං ගද්දි price එක නම් මතක නැහැ. හැබැයි දැන් මේක 290 රුපියල් 300යි. මේක socks දෙකක්. nurses socks දෙකක්. අපිට ඉතින් අපි trouser එකක් අඳින හින්දා ඒකේ socks පේන්නේ නැහැ. හැබැයි මේක දැම්මම අපි ගොඩක් වෙලා වැඩ කරද්දි හිටගෙන ඉන්න හින්දා මේක අපිට දාගෙන ඉන්න එක හොඳයි. සර්කියුලේෂන් වලට හොඳයි. ඒ නිසා මම දිග socks දෙකක් ගත්තා. ඉතින් එච්චර තමයි මම ඕඩර් කරේ. items 11ක් ඕඩර් කරා. මට ගිය item 11ටම මට මතක හැටියට $22යි ගාණක් වගේ ගියේ. මං හිතන්නේ ඒක 6000 ගාණක් වගේ වෙන්න ඕනේ මතක හැටියට. ෆස්ට් ඕඩර් එක අපිට ලිමිට් එකක් තියෙනවා. amount එක අපිට රුපියල් 9000 ගානකට අඩුවෙන් හරි එහෙම තමයි දාන්න ඕනේ. ඉතින් මම දැම්මා ඒක. මට ඉතින් t-shirt එක ඒ price එකට අවුලක් නැහැ. t-shirt එක හැබැයි එච්චරම ලොකු quality එකක් නෑ වගේ t-shirt එක නම්. අනිත් ඒවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ price වලට හරියට තියනවා නැතුව මේ හැමෝම කියන වගේ මාර quality නැහැ. හැබැයි ඉතින් ඒ price එකට හරියන විදියට තියෙන. දැන් මේක එහෙම කිසිම quality එකක් නැහැ. ඉතින් රුපියල් හැබැයි 300කට මන් දන්නේ ප්‍රශ්න නැහැ. 300කට වගේ shape නිකුත් දේවල් ලංකාවේ දැන් ගන්න බෑනේ. ඒ price වලට හරියන quality එකක් මිසක් ඊට එහා quality එකක් නම් Temu එකේ මම order කරපු ඒ වගේ නම් නැහැ. charge එක මම බලලා කියන්නම්. තව order එකක් බලමු. මම දාන්න හිතාගෙන ඉන්නවා.